ඔන්න අද දීවරු මහත්තුරු ටික අලුත් පන්නයකට යන්න හදන්නේ. එහෙනම් ඔයාලත් සම්පූර්ණ වීඩියෝ එක බලන්න. මෙයාලා කොහොමද මේ අලුත් ක්‍රමයකට මේ මාළු අල්ලන්නේ යන්නේ කියලා. ඔන්න මේ දවස් ටිකේ වාරකම් හුලන් තියෙන්නේ. ඒ කියන්නේ දෙමළෙන් කියනවා නම් කච්චම් කාතු. ඔන්න අපි මෙතන දීවරු මහත්තුරුලා ඉන්නවා. මං කලින් වතාවේ කෙලවල පන්නට ගියානේ. ඉතින් එයාලාගේ බෝට්ටු දෙකම මෙතන තියෙනවා. ඉතින් එයාලත් එක තමයි මේ වීඩියෝ එක ගත්තේ. ඔන්න දැන් තව දීවරු මහත්තුරුත් එනවා පන්නට යන්න. ඉතින් පේනවා ඇති ඩීසල් ඔක්කොම පුරව ගන්නවා බෝට්ටු වලට. මෙයාලගේ බෝට්ටු විතරක් නෙමෙයි හැම බෝට්ටුවටම මේ විදිහටම ඩීසල් පුරව ගන්නවා. මේ අදිනගෙන යන්නේ ඩීසල්. තව කට්ටිය බෝට්ටුවේමත් හොද ගන්නවා. මේ වලට පේනවා ඇති බෝට්ටුවේම සුද්ධ කර ගන්නවා. අන්තිමට තමයි 4 වෙද්දී බෝට්ටු ටික මුහුදට දානවා. මෙන්න මේ විදිහට. බෝට්ටු ගොඩ ඉඳන් මුහුදට තල්ලු කරනවා කියන්නේ ලේසි වැඩක් නෙමෙයි. අමාරු වැඩක්. ඉතින් ඔයාලට පේනවා ඇති මේ බෝට්ටු තල්ලු කරන්න 5 දිනක්වත් ඕනේ උපරිම. නැතුනොත් එන අමාරුයි මේ බෝට්ටුව මුහුදට තල්ලු කරන්න. එන යාළුවනේ අපේ Facebook channel එක තාම follow කරලා නැත්නම් අපි ෆොලෝ කරලා පොඩි සපෝට් එකක් දෙන්න. ඒ වගේම ඔයාලගේ වටිනා කමෙන්ට් එකක් දාන්න. ඉතින් ඔයාලා දන්නවා ඇති ඉස්සරහට ලොකු සුලිකු නාටුවක් එන්න තියෙනවා. ඒ වලින් මුළු ලෝකවාසී දීවරු මහත්තුරු ඔක්කොම ආරක්ෂා වෙන්න ඕනේ කියලා ඔයාලගේ ආදාන ආගමෙන් අපිට පුංචි ප්‍රාර්ථනාවක් දෙන්න. මෙන්න මේව තමයි හම්බන්තොට දීවරු මහත්තුරු ටික අලගඩු පන්නට යන්නේ. ඉතින් මෙයාලා යන්නේ අලගඩුව අල්ලන්න. ඉතින් අලගඩුව අල්ලන්නේ දැල් දාලා. ඔයාලට පේනවා ඇති මේ බෝට්ටුව හැම එක වගේම දැල් තියෙනවා. ඉතින් මේ දැල් ටික මේවට කියන්නේ පාදල්. ඒතර පාදල් දාලා තමයි අලගඩුව අල්ලන්නේ. ඔයාලා දන්නවා ඇතිනේ අලගඩුවන්ගේ රහ කොහොමද කියලා. ඔයාලට සුපිරි වීඩියෝ එකක් දෙන්නම් අලගඩුව කොහොමද රසට හදන්නේ කියලා ඉස්සරහ වීඩියෝ එක. ඉතින් ඔයාලා මේ බෝට්ටු කීයද එන්නේ කියලා කල්පනා කරලා බලයි. ඉතින් මේ බෝට්ටු රෑ 9:10 තියෙනවා. ඔන්න අද ඔයාලා හම්බන්තොට වටින්නවා නම් හම්බන්තොට පියරකට එන්න 9:10 වෙද්දි වගේ. උණු ෆ්‍රෙෂ් මාළු කන්න පුළුවන් හම්බන්තොට වටින්න අයට රාත්‍රී 9:10 වෙද්දි හම්බන්තොට පියරකට ආවනම්. ඔන්න මාළු වැදුනොත් තමයි ඔයාලට මට ගමේ හැමෝටමයි මාළු ගන්න පුළුවන්. ඒ වෙලාවට ආවොත් මාළු නැති වුණොත් ඉතින් කාටවත් මාළු නැහැ. ඔන්න කලින් කිව්වා එන්න කලින් පොඩ්ඩක් විස්තරයක් දැනගෙන ඉන්න. ඔන්න නෑ යාළුවනේ මේ වීඩියෝ එකේ තියෙන්නේ පන්නට යන එකනේ. ඉතින් ඔයාලා රෑ වෙද්දි අප්ලෝඩ් කරන්නම් පන්නට එන වීඩියෝ එක. එහෙනම් අපි රෑ වීඩියෝ එක හම්බෙමු. සුබ දවසක්.